සුද්ධත්මන් වහන්සේට ස්තුතියි. සුද්ධත්මන් වහන්සේගේ පණිවිඩය, දෙවියන් වහන්සේගේ පණිවිඩය ඔබට හරි ලස්සන වචනයක් කියා දෙනවා ස්වාමින් වහන්සේ. 1 තෙසලෝනික පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය ස්වාමින් වහන්සේ මෙසේ කියනවා. එහෙන් නුඹලා පණිවිඩයේ වචනය එනම් දෙවියන් වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල නුඹලා පිළිගත්තේ මිනිසයන්ගේ වචන නොව ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ වචනයව තිබෙන්නා වූ අදහන නුඹලා තුල ක්‍රියාද කරන්නා වූ වචනය බැවින් අපිත් නොකඩව දෙවියන් වහන්සේට ස්තුති කරමුව. ඒකේ කියනවා එහි නුඹලා පණිවිඩයේ වචනය. මේ පණිවිඩයක් ඔබට දෙනවාද? පණිවිඩයක්. පණිවිඩයේ වචනය. මේ සුභාරංචිය. එනම් දෙවියන් වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල ඔබට බයිබලයේ කියවලා බයිබලයේ පැහැදිලි කරලා දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් දෙවියන් වහන්සේගේ දරුවෙක් කියන වචනය ඒ සුද්ධ පණිවිඩය බයිබලයේ තියෙන වචනය දෙවියන් වහන්සේගේ වචනය ඒ දේව දරුවෙක් කිව්වම ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් කිව්වම ඒ දෙවියන් වහන්සේ කියන ඒ පුත්‍රයා ඔබ දකින ඒ පාස්ටාරි පූජකයා හරි කවුරු හරි කමන්නේ එයාගේ වචනයක් නෙවෙයි මේ කියන්නේ. මේක දෙවියන් වහන්සේගේම වචනය. ඔබට ඇහුනේ අපි තුලින් දෙවියන් වහන්සේගේ දරුවා තුලින් දැන් මේ කතා කරන වචනය මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. ඒතර මම මේ කතා කරන්නේ බයිබලයේ වචනය. මේ වචනය මගේ වචනයක් නෙවෙයි. මේක දෙවියන් වහන්සේ ඔබට කියන වචනය. එනම් දෙවියන් වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල නුඹලා පිළිගත්තේ. දැන් මේක පිළිගන්න ඕනේ පිළිගත්තා. පිළිගන්නේ කාගේ වචනයද? මිනිස්යාගේ වචනය නෙමෙයි. මිනිස්සෙගේ වචනය නොව මිනිස්යන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ වචනයව තිබෙනවා. මේක ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනය. මේක බයිබලයෙන් මේ කියවන්නේ. මේ වචනේ 1 තෙසලෝනික 2:13 වෙනි පදය මේ කියන්නේ. දේව වචනය මේ කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනය. ඉස්සෙල්ලා අපි පිළිගන්න ඕනේ මේ බයිබලයේ තියෙන දෙවියන් වහන්සේගේ වචනය කියලා. 2 තිමෝති 3:16-17 පදවල තියෙනවා දේවානුභාවයෙන් ලියපු වචනය කියලා මේක. හරි. එතකොට ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ වචනයව තිබෙන්නා වූ. ඒ වගේම තමයි ඔබ මේක විශ්වාස කරනව නම් අදහනවා නම් ස්වාමීන් වහන්සේ නුඹට මේ දීලා තියෙන වචනය අදහන නුඹලා තුල ක්‍රියාද කරන්නා වූ වචනය. ඔබ කතා කළොත් මේ වචනෙන් මේ වචනය ක්‍රියා කරනවා. මොකද මේ දේව වචනය කියන්නේ ජීවනයේ වචනය, බලයේ වචනය, ඕනෑම දෙමුහත් කඩුවකට වැඩිය තියුණු වචනය. හරි? තියුණු වචනය. ආත්ම ප්‍රාණ සන්ධි ඇට මිදුළු වලට කිඳා බහින වචනය. මේ දෙවියන් වහන්සේගේ වචනේ සුද්ධ වචනේ බලයේ වචනේ අධිපතිකමේ වචනේ අධිකාරීත්වයේ වචනේ දෙවියන් වහන්සේගේ වචනය ඔබ කිව්වොත් යේසුස් වහන්සේගේ නාමයෙන් අනිවාර්යෙන් ක්‍රියා කරනවා. ඔබ කියන දේ හිස් වෙන්නේ නැහැ. ඔබ කිව්වොත් වචනයක ඉෂ්ට වෙනවාමයි. හරි? යසාපයා 55:11 කියනවා. දෙවියන් වහන්සේගේ වචන කිව්වහම ඒව හිස් වෙන්නේ නැහැ කියලා. ඔබ කියපු දේ අනකරපු දේ සඵලත්වයට පැමුණුණා යන්නේ කියලා. දේව වචනය. මේ ඒ බලවත් දේව වචනය ස්වාමීන් වහන්සේ යෙසායා 59:21 පදයේ කියනවා ගිවිසුමක් කරලා. උන්වහන්සේ කියනවා උන් සමග කරන මාගේ ගිවිසුම නම් මෙසේය. නුඹ කෙරෙහි තිබෙන මාගේ ආත්මයත් මා විසින් නුඹේ මුඛයේ තබා තිබෙන මාගේ වචනත් නුඹේ මුඛයෙන්වත් නුඹේ වංශයේ මුඛයෙන්වත් නුඹේ මාංශයෙන් පැවතෙන්නන්ගේ මුඛයෙන්වත් මෙතෙන් පටන් සදා කාලයටම පහවන වන්නේ යයි ස්වාමීන් වහන්සේ කියනසේක. එතකොට මේ දේව වචනය දෙවියන් වහන්සේගේ ගිවිසුම දෙවියන් වහන්සේ කියන මගේ වචනය මමයි නුඹේ මුඛයේ තැබුවේ. මේ වචනේ මැවි මේ වචනේ ලාසරුස් මරණ නැගිට්ටෙව වචනේ කොරුන් ඇවිද්දෙව වචනේ අබ්බගාතෙන් ඇවිද්දෙව වචනේ අන්ධයන්ට පෙනීම දුන්න වචනය මේ වචනය ඔබ කතා කරුවොත් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒක ක්‍රියා කරනවා. තේරෙනවද? එතකොට මේක කවුද කියන්නේ? දෙවියන් වහන්සේ කියන්නේ. මිනිස්සුયો නෙමෙයි කියන්නේ. මෙතන පැහැදිලිවම කියනවා. එහි නුඹලා
නුඹලා පණිවිඩයේ වචනය එනම් දෙවියන් වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල දැන් මිනිස්සු අපි කියනවා වගේ ඔබට පේන්නේ අපි කියන්නේ හැබැයි මේ දෙවියන් වහන්සේගේ වචනය නුඹලා පිළිගත්තේ මිනිස්යන්ගේ වචන නොව ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ වචනයව තිබෙන්නා වූ අදහන නුඹලා තුල ක්‍රියාද කරන්නා වූ වචනය බැවින් අපිත් නොකඩව දෙවියන් වහන්සේට ස්තුති කරමු. එහෙනම් ඔබට ලැබිලා තියෙන දෙවියන් වහන්සේගේ වචනේ මේ ඇහෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ මගේ වචනයක් නෙවෙයි. තව පූජකයෙක් දෙයක් කිව්වොත් බයිබලයේ තියෙන වචනයක් කිව්වොත් එයාගේ එකක් නෙවෙයි. හරි. ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන මේ දැවැන්ත ආශිර්වාදය ඔබ බාර ගන්න මේ වචනය හරි බලවත් ඒක ඔබේ උරුමයයි. මේ ඔබේ උරුමයේ පොතේ ලියලා තියෙන සුද්ධ බයිබලයේ ඔබේ තාත්තා දුන්න උරුමය ඔබට බලය සියල්ල මේ ඔබේ උරුමයේ පොත නිවසේ තියෙනවා. ඒ නිවසේ තියෙන උරුමයේ පොත බයිබලය ඔබට අයිති දේවල් දෙවියන් වහන්සේ ලියා දුන්න දේවල් ලිඛිතවම දීලා තියෙන දේවල් මේ බයිබලයේ තියෙනවා. ඒ ඔබේ දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ ඔබේ පියාණන් වහන්සේ මගේ පියාණන් වහන්සේ ඔබේ ස්වාමින් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ අපට සමාදානයේ ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පමුණුව ගත්ත දෙවියන් වහන්සේ ඔව් අපිව ධනවත් කරන පිණිස උන්වහන්සේ දිනිඳු දෙවියන් වහන්සේ හරි මේ සියල්ල ලියලා තියෙන ඔබටයි මටයි උරුම කරලා දීලා තියෙන පොතේ ඔබේ නිවසේ තියෙන ඔබේ පොතේ ඒක ලියලා තියෙන බයිබලයේ නැමැති පොතේ මගේ නිවසේ තියෙන මගේ බයිබලයේ නැමැති පොතේ ලියලා තියෙනවා දෙවියන් වහන්සේගේ වචනය මේක දෙවියන් වහන්සේගේ වචනය එහෙනම් ඔබ මේ වචනය කතා කළොත් ඒ වචනේ ක්‍රියා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ ඕනෑම දෙයක් කියන රෝගය සුව වෙන්න කියන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වචනේ තුල අනිවාර්යයෙන්ම සුව වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් කිව්වොත්. යක්ෂය දුරු වෙන්න කියන්නේ අනිවාර්යෙන් වෙනවා. ඒ තරම් බලවත් වචනයක් ඔබට දීලා තියෙනවා. දෙවියන් වහන්සේට ස්තුතිය ප්‍රශංසාව මහිමේ වේවා. මේක තදින් අල්ලගන්න. මේ ඔබගේ වචනය දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ ඔබේ උරුමයයි. ඔබේ අයිතියයි. දෙවියන් වහන්සේ ඔබට දුන්න දායාදයයි. දෙවියන් වහන්සේට මහිමේ ගෞරවය තේජස වේවා. හලෙලූයා.